බුදුහාම මේ නාකියාගේ ස්පෝට් එක දෙපැත්තේ බේරෙන්න වන්න බලාට දරාගෙන ඉන්න බෑයි අපි ආවා. අපෝ උහුලනමයි මෙහෙම නාකි දැක්කහම මොන උනක් කමන්න පුතේ හක බලාගෙන කතා කරලා කෝට් එකට ගිහින්. බුදුහාම මේ මල මගුල් කෝට් එක කොහෙද දන්නේ නැතිද මෙච්චර බලාට කෝප් වෙතුලගෙන. අපෝ වලලාපම ඔබ කරපොක් ඇතුළට අනේ හුප්පට කෝප්. අනේ ජාන්ඩියෝ අනේ අනේ ඩොංකෝ අනේ පොල්කුඩු හිට්ට. අනේ පඳුරු ඉත්තෑවෝ අස්තකාර කහඩෝ පේපර් පල්ලිකේ. බුදුහාම මෙන්න මේවුර කැන්ටරාවදී නොතනේ ළඟට හොරක්. බුදුහාම හොඳ සෝයකක් කරවදී අනිකට ආරක්ෂකේ අරන්සලා හා. මොකක්ද අලුත් එකේ නම අනේ පිටකොම්. මොකක්ද අලුත් එකේ කියන්නේ දුප්පට අපේ පුප. දුප්පතාගේ පුක නෙවෙයි දුප්පතාගේ දුක ඉතින් දුකමෝ. අපෝ බියලා වලක් තියෙනවා දෙකම එකලක තියෙන්නේ ඒ කවන්න ගන්න හුම්පඩ පොල් එක නමක් ගන්නද? නේකේ කියන්නේ මහා මේ අල්ලගත්ත නාකි කෙනවල්ලේ කුදේ පාන්න ඒ යාපත්ත කරකාරෙන්ට නෙමෙයි සම්මුතිය. බුදුහාමේ මුත්ත බයකටම බුදුවේ මා ගා පෙරලෝ මුත්ත ගලුවට ඩෝන් ගාලා මණ්ඩන් නානි පුතේ ඔබ වල්කාරයෙක් කියලා. හේරවයි නාකි කෙනවල්ලා යාට ඔබ උඩක් කඩන්න බලාට දා කවුද පෙරේ නාකි. බුදුහාමේ වාසක කාල නාකියයිලෝ කියපොයි ලන්දාරියා කියන්නේ කඩන පුතේ උන්ට හුලල තනක් කියන්නේ. මට පේන දැන් මුත්තගේ හිලි ඉවර වෙලා තියෙන්නේ කියලා පාරාන කියන උන්ට කීයේ. අනගනින් මං කියන්නේ මන්න බාරකට කොටලම යන්න උඹ දැනගන්නේ මුත්ත බෙහෙදෙන්නට මුත්ත තාටි හොඳ. වෙනවන මුත්තගේ මොන් තොම්බ දැක්කම ජාතක දැනගන්නේ පුතේ දෙහිච්චට මගේ උන්න පුතේ ගුණ පෙත්ත දෙන්නවා. මුත්තන කජුණු ගියා බෙට්ටගේ ගියා කවුද පෙරේ නා. නාකියට මොකෝ මේ මේ චමින්ද මල්ලි කවුද පෙරේ දැන් කොහොමද මන්නා කියන්නේ. බුදුහාමේ මුත්තට නාකියා කියන්නේ මුත්තයි රැවුල ඉදිලා ආරවුල සුදු. හොන්ටේ දුදු ආරවුල සුදු කොන්දේ සුදු දෙකට නා. එහෙම වුණාම නාකියා එහෙනම් පිටරට දාන්නේ සුද්දට නා. හන්දලාගේ ඒ උගේ ආරයෝද ඕ මේ මල යාරයෝ මොකද කරන්නේ උඹ කියනවා ඔව් කොල්ලත්තකට පාටි. පොල්ලාත කොළ පාටයිනේ ඊට දිනුවක් කුඩින් වත්තකට පාටි. ගෝකත් ඔව් ගෝකත් සුදු පාටයි ඒක කොහොමද? ඒ ලාහින්න ඉතින් කරේ අපි ලාජේ කරන්න අපි බුදුහාමේ නාකියාගේ අදේනව තාවලා ගොප්පට එලවට ඒක කාටානේ නා. නාකියා කොහෙද මේ කහන්නේ සබාවල් වැද්ද තියා ඒක කොහොමද? පුණු කාණු කහනවා මේ සබාවල් වැද්ද මගේ මෙහෙ කහනවා. එතන කහුවට කමන්නේ මෙන්න මෙහෙ කහන. එහෙ කහ ගන්න කමන්නේ මෙහෙ කහන. එතන කහ ගන්න කමන්නේ ඔතන කහන්න පුළුවන් නාකියද දැන් මෙතන මගේ මෙතන උඹ. අසස්සාවේ එතන කහගවන්නේ මේ සබාවල් වැද්ද පුණු කාණු කහනවා දැන් මෙතන කහන වෙලා ඉන්න ගන්නද? ඒ වුණාට අපි නම් කහනකොට ඔහොම සබාවේ නම් කහන්නේ නැහැ එහෙනම් උඹ කහන්නේ කොහෙද ගිහිල්ලා? අපි මේ කොහෙට හරි යනවා කාමරේ හරි පිළිගන්න කහන අපි ඔය කාමරේට ගිහිල්ලා කහන්නේ කවුද දැන් කාමරේට ගිහිල්ලා කහ කොහෙද ගත්තද? දැක්කනේ කහගෙන එන්න කිව්වොත් අපි ඉතින් එහෙම තරන්න කරලා කහන කහන. අපෝ බුදුමනාට කියලා මේ ඒකට ඔව් කොහොමද උඹලට අපේ කට්ටිය එන්න බෑ. ඔව් ළඟදී මේ යන්න වෙයි මුත්ත වරණ දින වෙලාවට හූ කියා එහෙනම් ළඟදී අපේ කට්ටිය එන්න බෑ. ඔව් මං එන්න ඉන්නේ පොල් අහුනන්නේ මේ පැත්තට අපේ යෝ එහෙනම් අලියෝ ළඟදී එන්න බෑ කොහොමද කියන්නේ හිතාගෙන ඉන්නේ. ඔව් කියන්නෝ තුමා කානේ ආතන කිව්වොත් කාටේ ආතන කිව්වොත් කොට කියනවා. මම ආව උදැල්ලකුත් අරගෙන වල කපන්න මුත්තට නහදා පුතේ එහෙනම් මුත්තේ කොට කියන්න මම ළඟදීම මැඩි කරමු. බුදුහාමේ මැරි කරා මේ තව වයස තියෙන බය වෙන්න එපා ඒක කියනකොට මට නිපාති මුත්ත කොකමන්න එපා ඒක කොහොමද? බුදුහාමේ මේ නාකියලි මැරි කරනවා දැන් අපිට කරන්න හොඳ නැහැ. බුදුහාමේ මේ තරුණ ඉලන්දාර කොල්ලෝ කෙල්ලෝනේ දැන් කාලේ වෙලක් බලන්න ගිහලා පිටාපම දෙනවා අපලේ. අපෝ එකට ගැට ගහගෙන කටේ දාන්න ඕන කියලා තමයි. අපුඩට කටු ඉස්සන්න බලන්න. ඇත්තේ පේන වෙලා කියත් අර දොඩන මොනවද බරුව කියන්නේ? අර බත් දොඩ පාරන බඩ. රේඩි එක නහතකට එහෙනම් අර හිතන බඩ බඩ මං දාන්න ටීවී එක නහදා එහෙනම් අර සිංගල්ලේසි පුල්ලේසි දාන යන බඩු ප්‍රීච් එක දෙකක් හත්තලා මේ ලේඩිස් කෑලි නායි මට ඕනෙට නෙවෙයි අමුයට ඕන. ඔව් බුදුමගුණේ නාකියට සීටි කොහෙවත් පුතේ පුතාලා කට්ටේට බෙදලා කුසල්ලා ගන්න අමුයට. ඔව් වරේ කපේ පැත්තේ තොඹ විතරවල් වල ආට කියන්නේ මොනවා අමුයට. ඔව් බුදුමගුණේ ඇති කොහොමද කවන්න පුතේ මේ මක්කයි මුත්ත මිරි ගන්නේ මේ මගුල් දුර අසුනේ මේ මක්කයි මිරි ගන්නේ අර පුරුදුද සම්පා. පුරුල්ලෝ
කුරුල්ලෝ නෙමෙයි කෙලවල් වෙන තෝම්බේ. ඒ මොකෝ? මම නම් මේ උපන්දේකට ආලා මේ නාගිට කුරුලා යනවා ඇයි. අපිට හුරුල්ලද? නාගිට තෙල් තියෙනවා නේ ඕන. දැන් කාට හුරුල්ලද? කුරුලා යන්නේ මේ තරුණ කොල්ලොන්. ඒ මොකෝ? උන්ට තෙල් තියෙනවා. දැන් අපිට ආත්තයියක්. ඔයකට භූමි තෙල්වත් නැහැ. නාගිට තෙල් තියෙනවා. එහෙනම් මොකද මම බලන්න කලින් දෙන්නේ වෙලිච්චෙන්නේ වේලිච්චකදී. ඉතින් ඒක අපි එන්නට තමයි. අපෝ මුත්තගේ දෙවිල්ල ඇද්ද දැක්ක. ඒ බලන්න තමයි හුම්පරේ කොලේ දෙකට නන්ද. අනේ ඒක උදේට සරුව පෙත්තල කෑවල් එකේ බලන්න. ඔයාලට වන්න අකුණු කාට ගෙනා අයියපන්කෝ. එහෙම ඔව්. කොහොමද ගෙනාව? කවුද අරය කියන්නේ? වැඩකාරි. එහෙනම් බැල්ලි. එහෙනම් අර පූසි. එහෙනම් අලියෝ. වයිපරේ අර පොළොව හවුදර එක. එහෙනම් අලියෝ. නෝනි. හතරම මේ නාගි ගහම නෝනිය කියනවා. අපෝ අර ආත්තා මනාගි වසංගතේ. එහෙනම් ඒ පාඩේ මගේ දිතුස් කටේ මගේ ජොරි ගුක් එකලු මගේ කාපි දෙට්ට මගේ හොඳ බාර එකලු දැන් ඕන්නේ කොහොම කටේ කපලා දාන බුදු අම්මේ වයසට ගියාම ආත්තම්මා ඒ උඩ ආත්තක් නැහැ. ඔය කොහොමද කතා කරන්නේ? අනන්තා ඔව් ඒ මොකෝයි ඉන්දම්නේ ඒවලා ඒකේ කාණ්ඩේ අනිත් පිටලා ඇගිලිටි ඉතින් යන්නේ තලමල් දිනවම කියෝ දැන් අහලා ගෙදර කරගෙන බලන්න දැන් වැලි බාර දාගන්න නැහැ පාටින් මොල් පහන් මැච් එක ඒක බලන්න යන උදේ දෙකට අච්චර නා කොයිලා බුදු අම්මේ මොකද ඒ නාගි මිනිස්යාගේ මේ අද්දවන්න දෙපා ටීවී එක යන්තනා කියනකට ටීවී එක ගහේ කරගෙන හොරන්ටනා දුන්න කරපාපරම බලපදින්න ආච්චිට දැන් පේනවා ටීවී එක හොඳට ඒ පාර රූප නටනෝ හින්දු දොඩනෝඩු බලපල්ට තහම් බුදු අම්මේ ආච්චි අන්තරාව හරව වල්ලා ඒක ජීවිත කියලා හින්දු වඩදොඩනෝ රීතු දොඩනවායි ටීවී වලටාගේ කවුලක් තය පාතනවා අම්මාගනෝ දැන යලේ අතවුලනවා ඔලොබා පිළිකරන දෙනවා ඉතිමාතුලේ පාපකට එනවා අම්මගේ රටවල දැන් කොට උසරනවා මේ බාපට යමඩ බුදුම බැද ටිකක් පාප හොරකරනවා මා හොරකපිය වගේ එහෙම දිරි ගන්නේ එයා තමයි පාර පැත්තේ ඉස්සර දෙනවා මැච් එකේ විතර ඔව් මොනවද මැච් එකේ විතර අනිකාරන පොළු ටීම් එකෙන් අඩේලාලු අරවින්ද පොළු හය පාරක් ගහුවොත් හොඳයි මුත්තල්ලට බෝඩ පාරක නැට පොල්ල බලවල ගියා බුදු අම්මේ බඩපොල්ල මම ගලවලා ගිහලා තියෙනවා උදාට ගියා නමුද ඔව් ඕක බලාගෙන ඉන්න බැලට මම ගියා නම් ඒක කොහොමද ඔන්න පුතේ අරන් ආවා මොනවද ගෙනාවේ ඒක අනුතත් හිලෙන්න තාත්තා හිලේ ආත්තාගේ වාලේ ඕපා අනෝදාත්ත විලේ තෑන්ගෙනා මොකක්ද කරන්නේ ඔක මතුරපන් ඔක මතුරපන් යෝදෝ අර කොහොමද සත්‍යන්නේ පාරේ සාමේ මුත්තට අගෞරව වෙලා ඔක මතුරම යෝදෝ කොහොමද අපේ මහමිස්ටර් දැලන්නේ ඒ තරම් සැලකිල්ලක් තිබිලා තියෙනවා ඔක මතුර ගන්නේ යෝදෝ මට පොඩක් අල්ලනවා තවුස කියලා ගැහුවේ මාන්තරේ මුල මම දානවා වලද ගන්නවාලේ පරක්කන ගන්න බල වාරුවේ කරගන්න කැමති බකට පාරේ කරගන්න තවුස එක කොන්වෙන්ට් එකවද කරගන්න ඕන්නාම දුරාන කණියා පන්තිරාවක් ඉඳන් මොකහන් මේ සාවේ එක පිළිකිටක බටවාගේ දෙක මොකද එතන ගමුවේ ඒකම නක්කෝ කරලා අලුබොක්කේ ලිප්පු කරලා ලිබොක්කේ ලිප්පෝකින් හට්ටි ගමුවේ හත්කෝටේ පොඩක් හන්දෙන්නේ දීලා දීසි ගමුවේ ඉස්කෝවේ නේද මේස ගමුවේ මේකම පිටක හන්දෙන්නේ පාප්පිකාන බත් පිඟානේ පාප්පිකාන නක්කෝ අත ගමුවේ අත්කෝකින් කටක මොකද මට ගමුවේ කටකෝකින් බට ගමුවේ කටකෝකින් ඊට වහකට ආවේත්‍රිකාන්නේ නූල් ගහන්නට ලකුණක් වශයෙන් ඊළඟට ඇතිමුලේ සාදා අපේ අපිට ගන්න පාන්නේ නාමරාම පයතෝ බුදු අම්මේ පොටක කෙනෙක් ඵලයක් දවස්
මේ ඌරගේ මූණ තියෙන ඔතනේ. ඒක බුදුහාමේ මූණ තියෙන ඔය පැත්තක. දැන් කාපුඩ කටන්නේ. බලාගෙන අතවි කන්න. දැන් කලින් ඉතාලකට. අපෝ බලාගෙන. උඩට කියන්නේ දාමකට කියන්නේ නාගයි තල්ලෝ රෝගක් හිතක් ගන්න සාමාන්‍යයට. බොහොම හොඳයි. අනේ